මොටම අවශ්‍යම දෙවෙනි අදියරේ ආයත විශේෂ පණිවිඩයක් තරම් මම ඔයාලා හැමෝම දැනුවත් කිරීමට මේ වීඩියෝ එක දාන්නේ. වීඩියෝ එකට යන්න කලින් පුංචි ඉල්ලීමක් කරන්න තියෙනවා ඔයාලා සියලු දෙනාගෙන්ම. ඔයාලත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා bell icon එක all දාලා තියාගන්න. එහෙම තියාගත්තොත් තමයි මම දාන වීඩියෝ එක ඔයාලට එසනින් බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙන්නේ. ඉතින් යාළුවනේ වැඩි කතා නොකර අපි යම් වීඩියෝ එකට. දෙවැනි අදියරේ අශ්වසුම් ප්‍රතිලාභයෙන් මැයි මාසයේ මුදල් බැංකු ගණන් වලට ලැබුණේ නැහැ. ඒකට හේතුව තමයි යාළුවනේ මේ ඔයාලා අයදුම්පත් තාම තියෙන්නේ තේරුම් කමිටුවේ නිසා. ඒ තේරුම් කමිටුව ඇති නිසා තමයි මම මේ ගැන ඔයාලා හැමෝම දැනුවත් කරන්නේ. ඉතින් යාළුවනේ ඔයාලා තාම ඒ කියන්නේ මේ තෝරාපත් තිබෙනවද නැද්ද කියලා හෝ ඔයාලාට මේ ලින්ක් එක මාර්ගයෙන් බලා ගන්න හැකියාව නැහැ. මොකද ඒකෙන් ප්‍රතිලාභය අයට ලැබෙන අශ්වසුම් මුදල් හෝ බෑන්ක් ගෙනුම් බව ඔයාලගේ විස්තර පමණයි තියෙන්නේ. තෝරාපත් වීමක් ගැන ලින්ක් එකෙන් පෙන්වුම් කරන්නේ නැහැ. ඒ හින්දා ඉතින් යාළුවනේ ඔයාලට හැමෝටම දැනගන්න පුළුවන් ජූලි මාසයේ 11-12 අතර ආයුම්කරුගේ ජාතික හැඳුනුම්පතක් අරගෙන එතකොට යාළුවනේ ඔයාලගේ ID කාඩ් එකක් අරගෙන ඔයාලා කතා කරන්න ඕන ඔෆිස් එකට 19/24 නම්බර එකට ඔයාලා කතා කරලා හරියටම විස්තර දැනගන්න පුළුවන්. ඔයාලගේ ID නම්බර එක ඕන, නම ඕන. නම ID නම්බර එක තිබ්බනම් ඔයාලගේ විස්තර සේරම දැනගන්න පුළුවන්. ඔයාලා හරියටම දැනගන්න පුළුවන් තේරිලා තියෙනවද මොකද්ද විස්තරය කියලා. තේරුණ කෙනෙක් නම් ඔබට ඔබේ මාර්ගයෙන් අදාළ පුද්ගලයෙක් නියෝජිතවරයෙක් සම්බන්ධ වෙලා ඔබට විස්තර කියයි. එතකොට පුළුවන් ඔබ තේරීම්පත් වෙලා ඉන්න කෙනෙක් නම් ඔබට ඉදිරියට කරන්න ඕන වැඩ සල්ලි ඒ කියන්නේ වැටෙන අශ්වසුම් මුදල ඔබ අතනම ගන්න ඕන විදිය අවශ්‍ය කරන එව්වා බැංක් පිටුම් ඕපන් කරලා